සුබ දවසක් හැමෝටම. අපි දැන් ඊළඟට බලන්න හදන්නේ ධනු ලග්නයේ 2026 අවුරුද්ද කොහොමද කියලා. අ, ධනු ලග්න හිමියන් ගත්තාම සාමාන්‍යයෙන් පොදුවේ නිශ්චිත අරමුණක් ඉලක්කයක් වෙනුවෙන් ගැඹුරින් හිතලා හරි ඒ දේවල් තමන්ගේ ආත්ම විශ්වාසයෙන් වෙන කවුරුවත් කියන දේක් අහනට වඩා තමන්ගේ ආත්ම විශ්වාසයෙන් තමන් හරි කියලා හිතන විදිහට කරන පිරිසක්. අ, මේගොල්ලන්ට මේගොල්ලෝගේ මේගොල්ලන්ට ගැඹුරෙන් දේවල් හිතන්න පුළුවන්. ගැඹුරෙන් දේවල් හිතලා බොහොම ඉවසීමෙන් තමන්ගේ ඉලක්කය අරමුණ කරා කරන්න ඕන දේ හරියටම කරන කට්ටියක් තමයි ධනු ලග්න හිමියෝ කියලා කියන්නේ. එතකොට ධනු ලග්න හිමියන්ගේ පොදු ස්වභාවය ඒකයි. ධනු ලග්න හිමියන්ගේ 2026 අවුරුද්දේ ජනවාරි 1 වෙනිදා තත්කාල ග්‍රහචාරය දිහා බැලුවහම ලග්නයේ කුජ, රවි, සිකුරු, බුධ දෙවැනි ග්‍රහයෝ නැහැ. තුන්වැනි රාහු, හතරවැනි සෙනසුරු නෙප්චූන්, පස්වැනි ග්‍රහයෝ නැහැ. හයවැනි සඳ යුරේනස්, හත්වැනි ගුරු, අටවැනි ග්‍රහයෝ නැහැ. නවවැනි කේතු, 10 වෙනි ග්‍රහයෝ නැහැ. 11 වෙනි නැහැ. 12 වෙනි නැහැ. එතකොට මේ ග්‍රහ තත්ත්වයෙන් ගුරු 7 වෙනිදා 8 වෙනිදා මාරු වෙනවා 2026 ජූනි මාසේ 2 වෙනිදා. රාහු 3 වෙනිදා 2 වෙනිදාට කේතු 9 වෙනිදා 8 වෙනිදාට 2026 දෙසැම්බර් මාසේ 8 වෙනිදා මාරු වෙනවා. ගුරු නැවතත් 8 වෙනිදා ඉඳන් 9 වෙනිදාට අවුරුද්ද අවසානයේ අවසාන මාසයේ මාරු වෙන නිමිතයි. වසර ආරම්භය ගත්තහම ධනු ලග්න හිමියෝ ඉතාමත් දැඩි අධිෂ්ඨාන ශීලීව තමයි මේ වසර ආරම්භ කරන්නේ. කියන්නේ තමන්ට 2025 අවුරුද්දේ ළඟා කරගන්න බැරි වෙච්ච අරමුණු කොහොම හරි මම 2026 අවුරුද්දේ සාක්ෂාත් කරගන්නවා කියන අරමුණෙන් තමයි ධනු ලග්න හිමියෝ 2026 අවුරුද්ද ආරම්භ කරන්නේ. ධනු ලග්න හිමියන්ට 2026 අවුරුද්ද තමන්ගේ වෘත්තීය කටයුතු වල ඉතාමත් ශීඝ්‍ර සාර්ථකත්වයක් දකින්න පුළුවන් වෙන වසරක්. ඇත්තටම විශේෂයෙන් ගත්තාම මුල් මාස 6 තමන්ගේ වෘත්තීය කටයුතු වල වෘත්තීය තත්ත්වයේ ඉහළ යෑම, වෘත්තීය ගෞරවය ඉහළ යෑම වගේ දේවල් උසස් වීම වගේ දේවල් ලැබෙන කාලයක් තමයි පළවෙනි මාස 6. ඒ වගේම පළවෙනි මාස 6 ව්‍යාපාරික ධනු ලග්න හිමියන්ට ඉතාමත් සුදුසුයි. කියන්නේ ඔබගේ ව්‍යාපාරික ඥාණය ඔබට මේ තමන් කොයි පැත්තටද යන්න ඕනේ මම මොන ව්‍යාපාරයද කරන්න ඕනේ කියන ඔබට ඒ ව්‍යාපාරික ඥාණය ලැබෙන සහ ඔබ ඒ ව්‍යාපාරික ඥාණය අනුවම කටයුතු කරන්න ඕනේ පළවෙනි මාස 6. ඔබට හැඟෙන දේ කටයුතු කරන්න ඕනි. ඔබට ඒකට අවශ්‍ය ආත්ම ශක්තියක් ලැබෙනවා. ඉවසීමක් ඇති වෙනවා. සහ ඔබට ව්‍යාපාර වශයෙන් ධනයක් ලැබෙනවා. ඒ කියන්නේ ඔබට මෙතෙක් කල් 2025 අවුරුද්දේ ඔබට ලැබුණ නැති ව්‍යාපාර වලින් මුදල් පල්ලෑමක් ලැබෙන්න ඕනේ මුදල් පල්ලෑමක් සිදු වුණා නම් ඒ මුදල් නැවත ලැබෙන වසරක් තමයි 2026 වසර කියලා කියන්නේ. නැත්නම් විශේෂයෙන් ගත්තාම 2026 අවුරුද්දේ මුල් කාලේ. විශේෂයෙන් ව්‍යාපාර කරමින් ධනු ලග්න හිමියන්ට මතක් කරන්න ඕන දෙයක් තමයි ඔබ පොළොවට සම්බන්ධයක් කරනවා. ඒ කියන්නේ කෘෂිකාර්මික කටයුතු සහ ඔබ අ දැනුම ඔබ මැණික් වගේ ඒ කියන්නේ පොළොවට සම්බන්ධයකින් ආදායමක් ලබන්න බලාපොරොත්තු වෙන ධනු ලග්න හිමියෙක් නම් ඔබට ඔබගේ කටයුතු ඉතාමත් සාර්ථක වෙනවා. ඒ සම්බන්ධව වැඩි අවධානයක් යොමු කරන්න. මේ කාලය ධනු ලග්න හිමියන්ට තරමක සිත් පීඩා තියෙන කාලයක්. විශේෂයෙන් තමන්ගේ නිවස සම්බන්ධව. ඒ කියන්නේ තමන් පදිංචිලා ඉන්න නිවස සම්බන්ධව ඔබට නිවාස මාරු කරන්න ලොකු උවමනාවක් තියෙනවා. ඒ වගේම අලුත් නිවාස හදන්න ලොකු උවමනාවක් තියෙනවා. ඔබ දැනටමත් නව නිවාස හදන්න අත ගහලා තියෙනවා නම් ඒ වගේ ඒ කටයුතු වල පල්ලෑමක්. මේ කටයුතු වල මන්දගාමී ස්වභාවයක් ඔබට දකින්න පුළුවන්. මේ தත්ත්වය ඔබට අවුරුද්ද පුරාම දකින්න පුළුවන්. ඒකින්ද මම යෝජනා කරනවා ඔබ ධනු ලග්න හිමියෙක් නම් අලුත් නිවාසයක් නව නිවාසයක් හදන්න බලාපොරොත්තු වෙනවා නම් මේ වසර එච්චරම සුදුසු නැහැ. ඒකින්ද ඔබ ඒ වැඩවලට අත ගහනවා නම් හොඳ වැඩිපුර හොයලා බලලා ඒ කටයුතු වලට අත ගන්න කියලා මම ඔබට යෝජනා කරනවා. ඊට පස්සේ විවාහ අපේක්ෂාවෙන් ඉන්න ධනු ලග්න හිමියෙක් නම් ඔබගේ විවාහයට තිබ්බ ගැටලු මේ පළවෙනි මාස 6 තුල නිරාකරණය වීමට නියමිතයි. ඔබට ඔබට ගැළපෙන ඔබට යහපත් ගතිගුණ තියෙන පුද්ගලයෙක් විවාහය සඳහා මුණ ගැසෙන්න නියමිතයි. ඔබ විවාහ අපේක්ෂාවෙන් ඉන්න තරුණයෙක් තරුණියක්. ඔබගේ විවාහ සම්බන්ධව තිබ්බ විවාහ ජීවිතයේ තියෙන පෞල් ජීවිතයේ තියෙන ගැටලු නිරාකරණය වීමට නියමිතයි පළවෙනි මාස 6 ඇතුළත. ඒ සම්බන්ධ දේවල් යහපත් කාරණා සිද්ධ වීමට නියමිතයි. ඒ වගේම විශේෂයෙන් කියන්න ඕනේ ඔබගේ විවාහකයාගේ
ඔබගේ විවාහකයාගේ වෘත්තීය කටයුතු වල ශීඝ්‍ර දියුණුවක් මේ අවුරුද්ද පුරාම අපිට දකින්න පුළුවන්. ඒ කියන්නේ ඔබගේ විවාහකයාගේ විවාහකයාගේ වෘත්තීය කටයුතු වල වගකීම් ඉතාමත් වැඩි වෙනවා. ඒ කියන්නේ ඔබට දැනේ ඔබගේ විවාහකයාට කිසිම නිදහසක් නැහැ. එයාට කිසිම ටයිම් එකක් නැහැ මම වෙනුවෙන් කියලා සමහරට ඔබට හැඟෙන්න පුළුවන්. හැබැයි ඔබගේ විවාහකයාගේ වෘත්තීය කටයුතු වල ශීඝ්‍ර දියුණුවකුත් ඒත් එක්කම අපේක්ෂා කරන්න පුළුවන්. ඔබ ඒ තත්ත්වය පිළිබඳව යම්කිසි අවබෝධයකින් ඉන්න ඔබගේ විවාහකයා යම්කිසි විදිහකට කාර්යබහුල වෙනවා නම් ඒ සම්බන්ධව එච්චර හිතන්න එපා. මොකද ඒ විවාහකයාට තමන්ගේ වෘත්තීය කටයුතු වල වැඩි වගකීම් ලැබෙන කාලයක්. අවුරුද්දේ මුල් මාස 6 වගේම අවසාන මාස 6 විශේෂයෙන් අවසාන මාස 6 මුල් මාස 6 වගේම ආගම දහම් පැත්තට ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙලා ඉන්න දඹලග්ග හිමියන්ට ඉතාමත් විශිෂ්ටයි. ඔබ ඇත්තටම ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙලා ඉන්නේ නැති කෙනෙක් වුණත් ඔබ පුළුවන් තරම් ආගම දහම් පැත්තට ආධ්‍යාත්මික පැත්තට නැඹුරු වෙන්න ඔබගේ ලෞකික කටයුතු වලත් ශීඝ්‍ර සාර්ථකත්වයක් ඒත් එක්ක බලාපොරොත්තු වෙන්න පුළුවන්. අ, ඒ ටික තමයි මතක් කරන්න තියෙන්නේ. අපි දැන් සාරාංශයක් විදිහට දන්නම් හිමියට 2020 අවුරුද්ද කොහොමද කියලා බැලුවොත් 2020 අවුරුදු ජනවාරි 16 ඉඳන් පෙබරවාරි 23 වෙනිදා දක්වා අතර කාලේ රැකියාවේ දියුණුවක් සහ විදේශගත ධනය සහ ආයෝජන ඔබගේ ආයෝජන වලින් ලැබෙන මම කිව්වනේ අර කලින් 25 අවුරුද්දේ ඔබගේ ඉන්වෙස්ට්මන්ට් වලට මොනවා හරි ප්‍රශ්නයක් බාධාවක් තිබ්බනම් ඒ වගේ කල්ගිය ආදායම් ලැබෙන කාලයක්. ඒ වගේම විදේශගත ධනය විදේශ රැකියාව කරනවා නම් ඔබ විදේශ රැකියාවකට යන්න බලාපොරොත්තු වෙනවා නම් ඔබට ඒ කටයුතු වල සාර්ථකත්වයක් ඇති වෙන කාලයක්. ඒ වගේම 26 අවුරුද්දේ පෙබරවාරි 23 වෙනිදා ඉඳන් අප්‍රේල් පළවෙනි විතර කාලය අ, ඔබගේ සහෝදර මම ඔබට මම කලිනුත් මම හිතේ මතක් කරා ඔබ මේ අවුරුද්දේ ඔබට ඔබගේ සහෝදරයෝ සමග යම්කිසි ගැටලුවකට ඔබ මුහුණ පාන්න නියමිතයි. ඒ ගැටලුව ඇති වෙන නියමිතයි මේ පෙබරවාරි 22 වෙනිදා අපේ පළවෙනි විතර කාලය. ඒකින්දා ඒ සහෝදර සහෝදරත්වයෙන් කටයුතු කරද්දී විශේෂයෙන් දේපල සම්බන්ධ කාරණාවන්දී දැඩි ඉවසීමෙන් කටයුතු කරන්න. ඒ වගේම විදේශගත පරිංචි සම්බන්ධ ගැටලු ඇති වෙන්න පුළුවන්. ඒත් එක්කම හදිසි ප්‍රේම සම්බන්ධතා ඇති වෙන්න පුළුවන්. ඔබ විවාහ අපේක්ෂාවෙන් ඉන්න කෙනෙක් නම් ඔබට හදිසි ප්‍රේම සම්බන්ධතාවයක් ඇති වෙන්න පුළුවන්. හැබැයි මෙන්න මේ කාලේ. ඒ කියන්නේ මේ පෙබරවාරි 23 වෙනිදා සහ අප්‍රේල් 1 වෙනිදා අතර ඇති වෙන ප්‍රේම සම්බන්ධය බොහොම දැඩි විමසිල්ලකින් හොයලා බලලා කරන්න ඕන එකක්. සමහර විට ඒක ඔබට ගැළපෙන්නේ නැති කෙනෙක් වෙන්න පුළුවන්. ඒකින්ද ඔබ මේ කාලේ ඇති වෙන ප්‍රේම සම්බන්ධයක් ඇති වුණොත් ඒ සම්බන්ධයෙන් වැඩිපුර හිතලා බලන්න ඕන කාලයක්. ඊට පස්සේ අපේ පළවෙනි ඉඳන් මේ මාසේ 15 වෙනිදා දක්වා විදේශගත ආයෝජන සාර්ථක වෙන කාලයක්. කියන්නේ නැවතත් විදේශගත වීමට තවත් හොඳ කාලයක්. ඊට පස්සේ මේ මාසේ 15 වෙනිදා ඉඳන් ජූනි මාසේ 23 වෙනිදා අතර කාලය ඔබගේ අධ්‍යාපන කටයුතු වල ඔබ අධ්‍යාපන ලබන කෙනෙක් නම් ඔබගේ අධ්‍යාපන කටයුතු වල සාර්ථකත්වයක් වගේම ඔබගේ ඒ කටයුතු වල සාර්ථකත්වය දකින්න පුළුවන්. ඊට පස්සේ ජූනි මාසේ 23 වෙනිදා ඉඳන් අගෝස්තු මාසේ 2 වෙනිදා අතර කාලය ඔබගේ ධෛර්යය. ඒ කියන්නේ ඔබගේ ආත්ම ශක්තිය වර්ධනය වෙන හැබැයි මෙහෙම දෙයක් තියෙනවා ඔබට ඔබට තද සතුරු කරදරයක් ඇතිවීමට නියමිතයි මේ කාලය. ඒකින්ද විශේෂයෙන් ඔබගේ වෘත්තීය කරන ස්ථානයේ ඒ පිළිබඳව පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. ඊට පස්සේ අගෝස්තු 2 වෙනිදා ඉඳන් සැප්තැම්බර් 23 වෙනිදා කාලේ ඔබගේ මම කිව්වා අපිට මේ අවුරුද්ද ඔබගේ විවාහ සම්බන්ධ ගැටලු නිරාකරණය වෙනවා කියලා. ඒ සම්බන්ධ ගැටලුව නිරාකරණය වීමට නියමිතයි. ඊට පස්සේ ජූනි මාසේ 23 විශේෂයෙන් කියන්න ඕන දෙයක් තියෙනවා. මේ අවුරුද්දේ අවසාන මාස 6 ඔබ තරමක් ඔබගේ ආයුෂ සම්බන්ධව ප්‍රවේශනකාරීව කටයුතු කරන්න ඕනේ. ඒ කියන්නේ ඔබට අවසාන මාස 6 විශේෂයෙන් මේ අවසාන මාස 6 කිව්වත් අවසාන මාස 2-3 වගේ කාලේ ඔබට ඔබගේ සෞඛ්‍ය තත්ත්වයේ සමහරට හදිසි පිරිහීමක් දකින්න ලැබෙයි. ඒකින්ද ආහාර ගන්නකොට මොකක් හරි පොඩි දෙයක් හරි ඔබට සෞඛ්‍ය සම්බන්ධ ගැටලුවක් ආවොත් ඒක බලන් ඉන්න එපා. ඔබ ඒකට අදාළ අවශ්‍ය ක්‍රියාමාර්ග ගන්න. මොකද ඔබගේ සෞඛ්‍ය තත්ත්වය හදිසි පිරීමට ලක් වෙලා ඔබට ඔබගේ සමහරට ආයුෂය ඡය වෙන්න පවා කාරණා එදෙන ඔබ හරි විදිහට ගත කරේ නැත්තම්.
මේ පිහිටීම ඇත්තට මේ ගුරු අටවැන්නට ගමන් කිරීම අවශ්‍ය නැති වෙන්න වගේම ඔබගේ ආයුෂය වර්ධනය කරගන්නත් හොඳ පිහිටීමක්. ඒ කියන්නේ ඔබ හරි විදියට කටයුතු කරොත් ආගම දහම නැඹුරුලා හරි විදියට කටයුතු කරොත් ඔබට ඔබගේ ආයුෂ තාමත් හොඳින් වර්ධනය කරගන්නත් පුළුවන්. හැබැයි ඔබ ඒ රෙඩ් රෝග සම්බන්ධව පොඩ්ඩක් වැඩි සැලකිල්ලක් දක්වන්න ඕනේ මේ අවසාන මාස 6. ඒකින්ද විශේෂයෙන් අර මම කිව්ව කාලය සැප්තැම්බර් මාසයෙන් පස්සේ තමන්ගේ සෞඛ්‍ය තත්ත්වය ගැන සහ විශේෂයෙන් ක්‍රියාපදවනකොට හදිසි අනතුරු වගේ දේවල් වලින් බොහොම ප්‍රවේශම් වෙන්න ඕනේ. ඔබගේ ආයුෂය සම්බන්ධව ඔබ වැඩිපුර හිතන්න ඕන කාලයක්. ඒක තමයි ඉතින් ධනු ලග්නීයන්ට අපිට පොදුවේ කියන්න තියෙන පණිවිඩය. ඉතින් අපි ඔබට සුබ පතනවා 2020 අවුරුද්ද සාර්ථක නව වසරක් බවට පත් කරගන්න ලැබේවා කියලා.